ශ්‍රීජය ලයිෆ්ස්ටයිල් නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ විශ්වයේ තියෙන ශක්තිය අපිට ලබා ගන්නට අපේ ශරීරය, හිත මේ හැමදේම ඉතාමත්ම පිරිසිදුවට තියාගන්න ඕන. අපි ගොඩාක් අවස්ථාවලදී අපේ හිත පිරිසිදුවට තියාගන්නේ කොහොමද? ආධ්‍යාත්මිකව සිත තියාගන්නේ කොහොමද කියන එක අපි කතා කරනවා. නමුත් ශරීරය පිරිසිදුවට තියාගන්න ඕනි ස්ථාන මොනවාද, වඩාත් සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවාද කියලා අපි කතා කරනවා ගොඩක් අඩුයි. ඉතින් අපි අද කතා කරමු අපේ ශරීරයේ විශේෂිත ස්ථාන මොනවාද මේ විශ්වයේ ආකර්ෂණීය කරගන්න අපි පිරිසිදුව ඉතාමත් සැලකිලිමත්ව තියාගත යුතු ස්ථාන. විශේෂයෙන්ම අපි ඉතාමත් පිරිසිදුවට ඉන්න එක ඉතාමත් වැදගත්. අපි විතරක් නෙමෙයි, අපි වාසය කරන අපේ වටපිටාව, ගේ ඇතුළ වගේම ගේ පිටතත් ඉතාමත් පිරිසිදුව තියෙන්න ඕන. ඒ වගේම අපේ ශරීරයත් ඉතාමත් පිරිසිදුව තියෙන්න ඕන. ඒ වයිනුත් වැඩියෙන්ම විශේෂ ස්ථාන මොනවාද කියලා අපි බලමු. මුලින්ම අපි බැලුවොත් අපේ ශරීරයේ හිස් මුදුන ගැන අපි කියනකොට අපේ හිස කෙස්, හිස් කබල මේ ඔක්කොම හොඳට පිරිසිදුව තබා ගන්න ඕනේ. මේවාට හේතු මම වෙනම වීඩියෝ එකකින් කියන්නම්. මේ වීඩියෝ එක දික් වෙන නිසා මම ශරීරයේ ස්ථාන විතරක් සඳහන් කරන්නම්. එතකොට ඊළඟට අපි බලන්න ඕනේ නාසය. නාසයත් ඉතාමත් පිරිසිදුව තියාගන්න ඕනේ. ඊළඟ ස්ථානය තමයි කන් දෙකේ පිටුපස. අපි කන් පෙත්ත නැමුවට පස්සේ කනේ පිටිපස්ස කොටස, يعني කන් පෙත්ත සවි වෙලා තියෙන කොටස තියෙනවානේ අපේ හිස් කබලේ. එතකොට අන්නේ ප්‍රදේශයත්. ඊළඟ ස්ථානය තමයි උගුර සහ තල්ල කියන කොටස. දැන් අපි ගොඩක් වෙලාවට දත් මදිනකොට, එහෙම මුඛය පිරිසිදු කරනකොට තල්ල කියන කොටස අපි අමතක කරනවා. එතකොට උගුරය සහ තල්ල ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීම ඉතාමත්ම වැදගත්. ඊළඟට ඔයාගේ අත්ල, ඒ කියන්නේ අත් දෙකේම විශේෂයෙන්ම ගැහැණු අය නම් වම් අල්ල කියලා කියනවා, පිරිමි අය නම් දකුණු අල්ල. කොහොම වුණත් අත් දෙකේම දෙයල්ල ඉතාමත්ම පිරිසිදුවට තියාගන්න එක අපි මොන දේවල් කරත්, කුස්සිය උයන පිහන වැඩ කටයුතු කරත්, ගෙවත්ත වැඩ කටයුතු කරත්, වෙන පිරිසිදු කිරීම කටයුතු කරත් අල්ල කියන කොටස ඉතාමත්ම පිරිසිදුවට අපි නිතරම තියාගන්න ඕනේ. ඒක අපේ සෞඛ්‍යයටත් ගොඩාක්ම වැදගත් වෙනවා. ඊළඟට නාභිය කියන කොටස. ගැහැණු පිරිමි ભેදයකින් තොරව නාභිය ඉතාමත්ම පිරිසිදුව තබා ගන්න ඕනේ. ගොඩාක් වෙලාවට විශ්වයේ ශක්තිය සහ දැන් අපි චක්‍ර ගැන කතා කරනකොට මේ ඔයාලට තේරෙනවා ඇති මම කතා කරන සමහර දේවල් මේ චක්‍ර ආශ්‍රිතව, චක්‍ර ක්‍රියාත්මක වන දේවල් ආශ්‍රිතව කියලා සිද්ධ වෙන්නේ. එතකොට ඊට අමතරව තව දේවල් තියෙනවා ශරීරයේ. විශේෂයෙන්ම චක්‍රය ක්‍රියාත්මක වන ආශ්‍රිත ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් සහ ශරීරයේ ඒව ફોකස් වන තැන් ඉතාමත්ම පිරිසිදුව තියාගන්න ඕන. ඊළඟට බැලුවොත් කකුල් වල මහපට ඇඟිල්ල. එතකොට කකුල් වල තියෙන හැම ඇඟිල්ලකම නියපොතු පිරිසිදුකම ඉතාමත්ම වැදගත්. ඒව අතරින් මහපට ඇඟිලි ඉතාමත්ම විශේෂයි. ඔයාගේ මහපට ඇඟිලි දෙක දුර්වර්ණ වෙලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් විස බීජ ගිහිල්ලා, තුවාල, එහෙමත් නැත්නම් කුණු පිරීලා ඒ වගේ තියෙනවා නම් ඔයාට ඔයාගේ ධන පරිහානියට සහ ධනය ආකර්ෂණය කරගන්න, ධනය ආකර්ෂණය කර ගැනීමට නොහැකි වෙනවා වගේම ධනය නාස්ති වීමට තියෙන අවස්ථා නිර්මාණය කරනවා. ඒක නිසා ඔයාගේ නියපොතු ඉතාමත් පිරිසිදුව තියාගන්න. නියපොතු පිරිසිදු කිරීමේදී දෙහි ගහේ කටුවක් භාවිතා කරන්න පුළුවන් නම් වඩාත්ම සුදුසුයි. මම මේ කියපු කාරණා මේ ශරීර ස්ථාන ගැන වලට අමතරව ශරීරයේ සියලුම කොටස් පිරිසිදුව තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා අපිට මේ ශක්තිය කියන එක ආකර්ෂණය කරගන්න. එතකොට මම මේ සඳහන්
කරපු ස්ථානවලට අමතරව ශරීරයේ තියෙන අනිකුත් සියලුම ස්ථාන පිරිසිදුව තබා ගන්න ඕනේ. මම මේ ස්ථාන විශේෂිත කරලා නම් කරේ මේ වායෙන් අපිට ආකර්ෂණය විශ්වයේ තියෙන ශක්තිය ආකර්ෂණය කරගන්න අපිට සඳහන් වෙලා තියෙන විශේෂිත ශරීරයේ ඉන්ද්‍රියන් සහ ශරීරයේ ස්ථාන. ඒ නිසා මේ ස්ථාන ඉතාමත්ම පිරිසිදුව තබා ගන්න ඔයාලට විශ්ව ශක්තිය ආකර්ෂණය කරගන්න අවශ්‍යයි නම් ඔයාගේ achievements වලට යන්න, ඔයාගේ targets වලට යන්න, ඔයාලට විශ්වයේ ශක්තිය උපයෝගී කරගන්න ඕන කියලා හිතනවා නම් මේ ශරීරයේ මේ ස්ථාන ඉතාමත්ම පිරිසිදුව. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනකම් ඔයාලට තෙරුවන් සරණයි.